ඔන්න අදත් ඔයාලා සාදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් අද මම ඔයාලට ගෙනල්ලා තින්නේ හැමෝම දන්න Dr. Dolittle Films වලේ 4th film එක. මේක ඔයාලට අමුතුවෙන් කියන්න දෙයක් නැහනේ. මේ කතාව දීවගන්නේ ඩූලිටල්ගේ දුවවන මායා ඩූලිටල් සමගයි. ඇත්තටම කවුරු හරි සතුන්ගේ හඬ ඇහැරෙන්නේ කොහොමද? අපි හිතන්න බෑ නේද? නමුත් ඩොක්ටර් ඩූලිටල් 4 කතාවේ මධ්‍ය බිඳුලේ ඉන්නේ ඒ හැකියාව සුළඟට වගේ සැහැරෙයි කියලා හිතන කෙනෙක් මායා ඩූලිටල්. මායා සාමාන්‍ය තරුණියෙක්. පාසල්, මිතුරන්, පවුල හැමදේම අපිට හිතා ගන්න පුරුවන්. ඒත් ඇයට තියෙන එක රහසක් ඇයට පවා පරිහරණය කරන්න බය වුණ හැකියාවක් සතුන්ගේ හඬ, හැඟීම්, චිත්තවේග කිසිදු බාධකයකින් තොරව අහන්න හැකි මනස්කම. ඒ හැකියාව නිසා මායා සමහර වෙලට හිතනවා මම ඇත්තටම අනෙක් කවුදේවත් සමහර විටම හොඳට නොගැලපෙනවාද? ඒත් සතුන් ඇයට අතින් අතම මිතුරන්. heart to heart ලෙස words නැතුවත් ඇයට විශ්වාස කරන කෙනෙක්. ඒ අතරේ දවසක් මායාගේ ජීවිතේ වෙනස් කරන විශාල ගමනක් ඇය ඉදිරියට ගියා. රට ඉහළම මනාප බලවේග එක්ක ගලපු සෑහෙන වැදගත් ගැටලුවක්. සමාජයේ ප්‍රතිපත්තීන්, භගකීම්, නීති සහ මොකක් හරි හරියට අහන්න නොදන්න මිනිස්සුන් අතර පවා ඍජුවම බලපාන අර්බුදයක්. ඒකට විසඳුම මායාගේ අපූර්ව දායාදය. අය අලුත් වටපිටාවකට ඊ. උසස් අධිකාරීන්, උත්කර්ෂණාත්මක මොඩල, සම්පත, බලය, රහස්. ඒ අතර සෙමින් ඇය ගොඩනගනෝ වටිනා දෙයක්. සත්වයෙකුගේ හඬ කියන්නේ ඇල්ලෙන හඬක් නෙවෙයි. රුදුරු ලොකයට මැදි හිනහැන හදවතක්. මායාගේ ගමනේ පෙන්වෙන්නේ කවුරු හරි කී දෙයක් කියනකොට අමුතුම හැඟීමක් ඇතුළත ඇවිල්ලා හරියටම මේකට මම උපන් වැඩක්. මණ්ඩ දැනන ඒ විශේෂම හොත. ඇය කවර කෙනෙක් වෙන්න පුළුවන්ද? ඒ ලෝකයට කොහොමද අදාළ වෙන්නේ? සෙනෙහස, වගකීම සහ සත්වයන්ට අපි දක්වන හරි ගෞරවය අතරින් නත්කම් ගමනක් මායාත් වින්දයි. ඩොක්ටර් ඩූලිටල් 4 කියන්නේ හුගක් ඇක්ෂන් හු මිස්ට්‍රි වලට වඩා ආදරේ, කරුණාවයි සහ කවුරු හරිගේ වෙනස කියන එක ලෝකයට ආලෝකයක් කරලා දෙන හැටි ගැන කියන චිත්‍රපටයක්. Sometimes the smallest whisper can fix the biggest problem. ඒ whisper එක මායාට සතුන්ගෙන් එන හඬ. ඔබට මේ චිත්‍රපටයේ හිතට උණුසුම් හමාරික මෘදු ගායකත්වයක් වගේ දැනෙනවා. ඔයාලා මේ ෆිල්ම් එක සිංහලෙන් බලන්න ඕනේ නම් යට පින් කරලා තියෙන කමෙන්ට් එකෙන් ගිහින් බලන්න පුරුවන්. එකේදී ඔයාලට පාස්වර්ඩ් එකක් දෙන්නේ ඒකට 1221 කියලා දෙන්න. තව මේ වගේ මූවීස් බලන්න ඕන නම් අපිත් එක්ක දිගටම රැඳිලා ඉන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එකත් ඔබලා තියාගන්න. ආයෙත් අලුත් ෆිල්ම් එකකින් ඉක්මනටම සෙට් වෙමු.